කතා කරන්න පුළුවන් කියන්නේ මගේ තාත්තා නිසා. තාත්තා තමයි මට කියලා දුන්නේ සිංහල. හැබැයි අද නෑ අද කොහෙද කියලා හොයන්න නෑ. කොච්චර කැකුව තියනවද කියලා හිතලා බලන්න කවන්නේ. හැබැයි මම කවුරු මාව වැරලා දැම්මොත් මගේ තාත්තා වෙනකොට මම පෙඩි හිටිනවා. ඒක එකයි. හරි. තව එකක් කියන්න. 2024 ජූන් වල මාව අයින් කරගත්තා. ඇඩ්මින් පෝස්ට් එක GMO ස්ට්‍රයික් කරලා මාව ඇඩ්මින් කරා හිරේ දැම්ම දවස්තාවකට මේකයි මම හිරේ ගියේ මන්නාරම හොස්පිටල් එකේ අම්ම කෙනෙක් මැරලා ඉන්නවා කියලා රාහට බලන්න ගිය නිසා අද වෙනකන් ඕගොල්ලෝ මට මොනවද කරලා තියන්නේ මට මාව දවස්තාවකට මේ හිරේ දැම්මා මම හිරේ ගියේ මගේ වෙනවටද නෑ ලෙඩ කෙනෙක් කිරි දීලා ඉන්නකොට මැරුණා එතකොට මාව ට්‍රාන්ස්ෆර් කරා චාවචරි හොස්පිටල් එකෙන් මේකේ කවුද කලින් හිටපු ඇමති කවුද මේ කේලිය රම්බුකල නෑ කේලිය රම්බුකල වෙන්න බෑ මේ කේලිය රම්බුකල හරිද එතකොට මම ආව පේරාදිනිය දැම්මා පේරාදිනිය දාලා ඉවරලා මං එක දවසක් අම්ම කෙනෙක් මැඩුවා කියලා හස්බන්ඩ් මට කතා කරා මගේ වයිෆ් මරුණා බබාට කිරි දෙනකොට කියලා එතකොට මං රැයට ගිහිල්ලා මන්නාරම හොස්පිටල් එකක බැලුවා බලපු ගමන් රැයට රාජකාරිය බාධා කිරීම කියලා දවස් 5ක් කිරේ පළවෙනි සැරේ මම මේ පාර්ලිමේන්තුවේ අන්ඩ්‍රෝ මාස දිසානායක රැල්ලට විරුද්ධව ආවේ ඒ නිසා ඊට පස්සේ ආයේ හොස්පිටල් එක වංජා සූචන තියෙනවා කියලා මම ඩොකියුමන්ට් එළිය දැම්මා කියලා දවස් 14 කිරේ මතක තියාගන්න ඒ වයිර ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ හැබැයි ඒ කාලේ ඔයගොල්ලෝ මට මොකද කරන්න තිබ්බේ BOP කරන්න තිබ්බා මම දවස් 10 හිරේ BOP ගාලා නෑ ඉංගොරි වට්ටම් ගත්තා දැන් කවුරුද්දක් ඔයගොල්ලෝ ඉංගොරේ කරාද නෑ ලැජ්ජයි මම මේ පාර්ලිමේන්තුවේ ඉන්නත් කැමති නෑ මේ රට ඉන්නත් කැමති නෑ මං යනවා කොහොම හරි මේක දාලා ඒක හේතුව ඒ කාලේ ඕගොල්ලෝ මට VOP ගාලා තිබ්බාට මේ නඩුව නෑ දැන් ඕගොල්ලෝගේ ඒජි ඇවිල්ලා කියනවා මම තාම සර්විස් එකේ ඉන්නවා කියලා කොහමද අයියා මං දවස් මාස එකමාරක් හොස්පිටල් ආවේ නැත්තම් VOP ගෙව්වේ නැත්තේ ඇයි අද වෙනකල් මාස 3ක් පඩි දැම්මා අයියා ඇත්ත කියන්න මං කවදාත් මේ පාර්ලිමේන්තුවේ යනකොට අර ජරා MB කියලා විදියට යන්න බෑ මට මං ඔබතුමාට අවිලා කතා කරලා ඒ සල්ලි ආපහු දැම්මා එතකොට සල්ලිත් ගෙවන්න නැතුව මට සල්ලිත් දාලා ඊට පස්සේ VOP ගහන්න නැතුව ඒ නඩුව තියෙනවා දැන් ඒ නඩුව ආණ්ඩුව පාවිච්චි කරනවා මාව එළියට දාන්න ඔබතුමාට අදටත් පුළුවන් මට VOP ගන්න අයි මම මාසෙකමාරක් හොස්පිටල් ආවේ නැහැ අයි මට VOP ගෙවුවේ නැද්ද දේශපාලනය කරන්න එපා අයියා මට මේ පාර්ලිමේන්තුවේ ගොඩක් දවස් ඉන්න ඕනේ කියලා මට ඕමනාවක් නැහැ